මූණ නෙවෙයි පෙන්නන්න පස්සට ඇත්තම තමයි ඊයේ නෙවෙයි අද වගේ තමයි අත්තේ අත්තේ නේ කඳේ වගේ කවුද අනේ මේ මිනිස්සයා අම්මපා මේ ඔය ඇහෙන්නේ නැතුවද නම වැරදිනාද කවුද බා කවුද කිසිම සද්දයක් නැහැ බලම් 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 මුත්තේ අම්මේ යාන් ගංගල් මුරුල්ලි ගක මුත්තේ මගේ දෙයනේ මේ දරුවක බාදරන් කතා කරේ මේ මුත්තන්නේ ඉන්න ඈ මුත්තේ කොහෙද මේ මුත්තා යන්නේ අනේ ඔය යන්නේ යන්නේ අපෝයි අපේ ගෙදර යනවා මොකද අපිත් මේ ආච්චි අම්මා විතරයි ගෙදර එහෙම නෙමෙයි අපි මේ අහන්නේ මේ මුත්තක් කොහෙද ඉඳලා කොහාටද යන්නේ කියලා ඔව් ඕම් කිව්වා අනේ මුත්තේ ඉතින් මේ පිටිපස්සෙන් ඉඳලා ඉස්සරහට යනවා කියලා නම් අපිටත් පේනවා එහෙම නෙමෙයි අපි මේ දැනගන්න මේ මුත්තා මේ කොහෙන් ඉඳලා කොහාටද යන්නේ කුමක් ප්‍රදාන්න යන්නේ කියලා දැනගන්නයි මේ ආන්නේ මුත්තර කියන්න පුළුවන් මේ කොහෙන් ඉඳලා කොහාටද යන්නේ කුමක් ප්‍රදාන්නද යන්නේ කියලා දැනගන්නයි අපි මේ ආන්නේ ඔව් ඔව් පාණ්ඩු නුවරට අපූර්ව ඊට චුට්ටක් ගහපැත්ත නිදිවිච්ච නුවර එහෙම නෙමෙයි එහෙනම් මේ මුත්තා කියන්නේ මේ මුත්තා කියන්නේ පඩි නුවරට යනවා කියලායි අපූර්ව එහෙම නෙමෙයි ආණිකට නෙමෙයි පඩි නුවරට යනවා ඔව් පඩි රට පඬිරජුන්ගේ අඹ කියන්නේ අක්කලට අක්කට හබයක් වෙලා තාකෝ නංගිටනේ මේ කාලේ හබ වෙන්නේ කට්ටිය එහෙම නෙමෙයි පඬිරට රජුන්ගේ අඹ කියන්නේ අක්කලට අඹයක් පිළිසිඳිලා තියෙනවා ඒක ඉම්බ කෙනෙකුට අපූර්වයි ඉම්බ ගන්න නම් ෂෝක් නාස් පොඩිය එහෙම නෙමෙයි ලෝය තාන්නමාර දෙනවා කියලා අඩබරයක් අරගතුල ගහගෙන ගියා එහෙනම් ඉතින් ඒකේ ආයෙ ගහන්න දෙයක් එන්නේ නැහැ එහෙම නෙමෙයි මේ මුත්තා කියන්නේ පඬිරට වණ්ඩාජිවන්ගේ අම වෙන්නේ අපලට අඹයක් පිටිසිඳලා තියෙනවා ඒක ඉම්බ කෙනෙකුට නෙමෙයි ඒක වින්ද කෙනෙකුට බොහොම
ගන්න දෙනවයි කියලා අඬබෙරය පරසක්වල ප්‍රසිද්ධ කරගෙන ගියයි කියනවා. මොකද්ද? අඬබෙරය පරසක්වල ගාගෙන කියන්නේ මේ මුත්තේ අඬබෙරය පරසක්වල ප්‍රසිද්ධ කරගෙන ගියා. ඕ මේ පතුරු ගහලා පරසක්වල ගහලා ගහන්න පුළුවන් නේ අඬබෙරය. එතකොට ඒක කොහොමද මුත්ත දැනගත්තේ?